හායි කොහොමද දාලට අද මාත් එක්ක ගෙදරදිම ගෝල් ෆේෂල් එකක් කරමුද? මේක ස්පෙෂල් ෆන්ක්ෂන් එකකට යන වෙඩින් එකකට ඔයාටම ගෙදරදී විනාඩි 20කින් වගේ කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මේකට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. ඒ තමයි බිත්තර එකකුයි මී පැණි. සාමාන්‍යයෙන් මේකට මී පැණි වෙනුවට වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලුත් යූස් කරනවා. මගේ ස්කින් එක ටිකක් ඔයිලි ගතිය වැඩි නිසා මම මේකට මී පැණි එකතු කරන්න හිතුවා. එහෙනම් අපි බලමු මේ අමුද්‍රව්‍ය වල තියෙන වැදගත්කම මොනවද කියලා. බිත්තර කහමද්දේ ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. ඉතින් බිත්තර කහමද්දවල විටමින් වර්ග ගොඩාක් තියෙනවා. විටමින් A, D, E, B කම්ප්ලෙක්ස් අඩංගු වෙනවා. මෙමගින් සමට පෝෂණය සපයලා සම නැවුම තබා ගන්න වැදගත් වෙනවා. මෙහි ප්‍රෝටීන් සහ ඇමයිනෝ ඇසිඩ් අඩංගු නිසා කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න, එමගින් සමේ ඇතිවන සියුම් රේඛා රැලි අඩු කරන්නත්, මෙමගින් සමට රුධිරය සපයලා සමට ග්ලෝ එකක් ලබා දෙන්නත් වැදගත් වෙනවා. ඒ වගේම මෙහි ලෙසිතින් සහ ඇමයිනෝ ඇසිඩ් නිසා සමේ ඇතිවන රෆ් ගතිය, බ්ලෙමිෂස්, සමේ ඇතිවන කැලල් අඩු කරන්න වැදගත් වෙනවා. ඒ වගේම බිත්තර කහමදයත් එක්ක මී පැණි එකතු කරාම සමේ තෙතමනේ පවත්වා ගන්න, කුරුලෑ ඇතිවන බැක්ටීරියා සමග සටන් කරලා කුරුලෑ විනාශ කරන්නත්, ඒ වගේම හැමේ ඇතිවන රතු පැහැල් අපගතිය අඩු කරන්නත්, සමේ ඇතිවන දාහය අඩු කරන්නත් මී පැණි වැදගත් වෙනවා. ඒ වගේම සම ගැඹුරින් පෝෂණය කරලා සමට දීප්තියක් ලබා දෙන්නත් මේ මී පැණි වැදගත් වෙනවා. ඉතින් අපි හැම පැක් එකකටම මී පැණි පාවිච්චි කරන නිසා ඔයාලා දැනටමත් දන්නවා මී පැණි වල තියෙන වැදගත්කම මොනවද කියලා. එහෙනම් අපි මේ පැක් එක හදාගමු. මේකට ඕනි වෙනවා පිරිසිදු වීදුරු භාජනයක්. මේ වීදුරු භාජනයක් අරගෙන මේ විදිහට බිත්තර කහමදේ වෙනම වෙන් කරගන්න. ඊට පස්සේ මේ වෙන් කරගත්ත බිත්තර කහමදේට මී පැණි තේ හැන්දක් වගේ දාලා මෙන්න මේ විදිහට මම මික්ස් කරනවා වගේ මේ වගේ හොඳට පේස්ට් එක හදාගන්න. ඉතින් අපි අද කරන්නේ ගෝල් ෆේෂල් එකක්නේ. ඒක නිසා ඔයාට ෆේස් වොෂ් එක දාලා මූණ හොදලා ඊට පස්සේ අගාව තියෙනවා ස්ක්‍රබ් එකක් තියෙනවා නම් ස්ක්‍රබ් කරලා, නැත්නම් ඔයාට මී පැණි සීනි දාලා ස්ක්‍රබ් එකක් හදලා පොඩියට ගොඩාක් නෙමෙයි මුළු මූණම ස්ක්‍රබ් කරලා මේ පැක් එක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් අපි මේ පැක් එක ඇප්ලයි කරමු. එන්න මේ විදිහට මුළු මූණම මේ පැක් එක ඇප්ලයි කරලා විනාඩි 20ක් වගේ කාලයක් තියලා මූණ සෝදලා මේ පැක් එක ඉවත් කරගන්න. ඊට පස්සේ පාවිච්චි කරන ටෝනර් එකක් ඇප්ලයි කරන්න, මොයිස්චරයිස් එකක්, සන්ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.